හලෝ සුබ සන්ධ්‍යාව සියලු දෙනාටම මම හිරන්ත මම මේ වීඩියෝ එක දාන්න කල්පනා කළේ මේ මමත් ආවේ ෆ්ලයි ඩුබායි ආයතනයෙන්ම තමයි මිස්ටර් සම්පත් තමයි මට මුලින්ම හම්බුනේ. ඔහුගේ අනුදැනුම යනවා ඒ තිබුණු විස්තරත් එක්ක තමයි මම මිස්ටර් සුලෝචනව ඉන්ටර්විව් කළේ මේ WhatsApp group එකේ හරහා. ඊට පස්සේ මම ආවා දැන් මාස දෙකක් විතර වෙනවා මම මේ ඇවිල්ලා. මම දැන් ස්ටෝක් කීපර් කෙනෙක් විදියට ෆැක්ටරි එක වැඩ කරනවා. මම ඇත්තටම මේක දාන්න හුඟක්ම හිතුවේ මේක මම දැකලා තියෙන මේ පේජ් එකේ සමහර කට්ටිය ඉන්නවා විශ්වාසය කරන්න පුළුවන්ද බැරිද කියන දෙගිඩියාවෙන් ඇත්ත දැන් තියෙන තත්ත්වය අනුව බොහොමත් ඒව කරන්න අමාරුයි. ඒ වුණාට මම රෙකමන්ඩ් කරනවා ෆ්ලයි ඩුබායි ආයතනයේ මිස්ටර් සම්පත් මිස්ටර් සුලෝචන මිස්ටර් කමිඳු ඒ කවුරක්වත් එහෙම අවිශ්වාස තියාගන්නේ නැහැ. ඒගොල්ලන්ගේ කීප විදියට වැඩේ යනවා. ඕගොල්ලෝ මේ ආවට පස්සේ ඔවුන්ගේ නවතැන් වල තමයි ඉන්න තියෙන්නේ. කෑම බීම සපයලා දෙනවා. හොඳ තැනක් හොයලා දෙනවා. සමහරට එකක් නැත්නම් දෙවෙනි තැන හරි හොඳ තැනකට යන්න පුළුවන්. ඉතින් මම මේක මේ වීඩියෝ එක දාන්න ඉස්සෙල්ලා කිව්වා වගේ කල්පනා කරේ මේ වීඩියෝ එකේ පේජ් එකේ අපේ WhatsApp group එකේ ඉන්න කට්ටියට ෆ්ලයි ඩුබායි ආයතනය ගැන රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔවුන් ගැන විශ්වාස තියන්න පුළුවන්. ඒ කට්ටියින්ද මේ ඔයාලගේ ගන්න තීරණය ඉතාමත්ම බුද්ධිමත් ෆ්ලයි ඩුබායි සමග ගන්න. ඉතින් සියලු දෙනාටම ජය වේවා. ඔක්කොම දෙනාට ඩුබායි රටට එන්න අවස්ථාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. තිරේ දැක්කන දුරකථන අංක හරහා ඔයාට අවශ්‍ය විස්තර දැනගන්න පුළුවන්.